හරි. අද බලමු අපි වාක්‍යයක් කියනකොට කවුරු කෙනෙක් වාක්‍යයක් කියනකොට ඒ දෙයට අපි ඇග්‍රී වෙන්නේ කොහොමද? ඒ කියන්නේ එකඟ වෙන්නේ කොහොමද? හිතන්නකෝ දෙයක් පටන් ගන්න මොනවා හරි. අපි උදාහරණයක් ගමු ගයක් හදනවා. කෙනෙක් කියන අපි ගයක් හදමු කියලා. අනිත් එක්කෙනා ඒකට ඇග්‍රී වෙනවා. හරි අපි හදමු. ඒ කියන්නේ ඒකට අර එකඟ වීමක් වගේ වෙනවනේ. ඒ වගේ දෙයක් අපි කියන්නේ කොහොමද නිකන් කාරුණික විදිහට පැනලා අරම මේව කළා නෙමෙයි. කාරුණික විදිහට කියන්නේ කොහොමද? පොලයිට් විදිහට කියන්නේ කොහොමද? මම ඒකට කිව්වේ phrases for agree. අපි වාක්‍යයක් කියන්නේ කොහොමද? agree වෙන එකට. එකඟ වීමක් ප්‍රකාශ කරනකොට කොහොමද ඒක කියන්නේ වාක්‍යයකින්. කීපයක් තියෙනවා. ඕගොල්ලන් දන්නේවත් ඇති කමෙන්ට් කරන්න. ඒ කියන්නේ මම මේ ලියන වාක්‍ය වලට අමතරව ඕගොල්ලෝ දන්න එකක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. අනිත් අයටත් වැදගත් වෙයි. හරි. මේක සමහරට phrases එන්න පුළුවන් word තියෙන්නත් පුළුවන් වචන කී විදිහට. exactly කියන වචනේ. ඔව් අනිවාර්යයෙන්ම දෙයක් ප්‍රකාශ කරනවා. ඔව් අනිවාර්යයෙන්ම. yeah exactly නැත්නම් exactly කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් you're right. මම මේක apostrophe දාලා ලියනවා you're right. මේ you ආ කියන එක තමයි මම කෙටියෙන් දාලා තියෙන්නේ. you're right. හරිද? ඔයා හරි. ඔයා නිවැරදි. කියනවා. ඔයා නිවැරදි. අපි එහෙම කරමු. ඊළඟට I agree with you. you කියන එක දන්නද? මම I agree. මම එකඟ වෙනවා. That makes sense. ඒකින් වැඩක් වෙයි, ඒකින් වැඩක් තියෙයි කියන අදහස that makes sense කියන එකෙන් phrase එකෙන් අර්ථවත් ගන්නවා. හරිද? ඔය හතර තමතර ඔයගොල්ලෝ ගාව තියෙනවා නම් ඒවා පහලින් කමෙන්ට් කරන්න. තව ඇති මේවා තමයි ගොඩක් වෙලාවට යූස් වෙන්නේ. දැන් අපි බලමු අපි ඒ වගේ අදහසක් කවුරු හරි ප්‍රකාශ කරනකොට ඒකට disagree වෙන්නේ මොන වගේ phrases වලින්ද වචන වලින්ද කියලා. මම මෙතන දාන්නම් මාතෘකාව මෙහෙම. sorry. හරිද? ඒකත් අර කාරුණික විදිහට අපි agree වෙන්නේ නැත්නම් disagree වෙනවා. ඒ කියන්නේ එකද නොවන දෙයක් ප්‍රකාශ කරනකොට කොහොමද වාක්‍යයකින් කියන්නේ? මෙහෙම කියන්න. I don't think so. මම හිතන්නේ නැහැ. මම හිතන්නේ නැහැ. එහෙම වෙයි කියන්නේ. I don't think so. මම එහෙම හිතන්නේ නැහැ. හරිද? I'm not sure about that. මට ඒක ගැන විශ්වාසයක් නැහැ. මට ඒක ගැන විශ්වාසයක් නැහැ. සිංහල තේරුම මොනනම් දාගන්නද? මම මේ කියනකොට. තව තියෙනවා maybe we see it differently. ඒ කියන්නේ අපිට ඒක පේන්නේ වෙනස් විදිහකට වෙන්න පුළුවන්. අර කියන ප්‍රකාශනක එකට අර විරුද්ධ වෙන්නේ නැතුව අපි එක කියනවා නිකන් අර එකඟ වෙන්නේ නැහැ වගේ අදහසකින් maybe we see differently. අපි වෙනස් විදිහකට ඒක දකින්නේ. ඒක අර එකඟ වීමක් නැහැ. ඒක අර කියන්නේ නැහැ directly. වටෙන් ගිහිල්ලා කියනවා එකඟ වීමක් නැති බව පෙන්වනවා. හරි. ඔය ටික දාගන්න මේකෙත් ඔයගොල්ලෝ දන්න මෙතන ලියවිච්ච නැති ඔයගොල්ලෝ දන්නේව තියෙනවා නම් කමෙන්ට් කරන්න. අපි හිතන්නකෝ කන්වර්සේෂන් එකක් ස්ටාර්ට් කරනවා කියලා. ඒ කියන්නේ අපි සංවාදයක් ගොඩනගනකොට ඉස්සෙල්ලාම දාන්න පුළුවන් phrases මොනවාද? ඉස්සෙල්ලාම දාන්න පුළුවන් phrases වාක්‍යයක් පටන් ගන්නකොට දාන්න පුළුවන්
කෙනෙක් එක්ක සංවාදයක් ගන්න ගන්නවා අපි ඉස්සල්ලාම කොහොමද වාක්‍ය පටන් ගන්න. මේ වගේ දේවල් වලින් පටන් ගත හැකියි. ඔයගලන්ට මේ ස්පීක් කරනකොට ස්පීකින් ක්ලාස් එකක් කරන්නේ ගොඩක් ග්‍රැමර් සුලත් මම කියලා දෙනවා. ස්පීක් කරනකොට මේ ෆ්‍රේසස් පාර වැදගත්. by the way කියන එක දාන්න පුළුවන්. by the way guess what. හරිද නැත්නම් you won't believe this one. මේ won't කියලා කියන්නේ would not කියන එක. හරිද? ඒක තමයි මම මේ කෙටි ස්වරූපයෙන් දාලා තියෙන්නේ. short version එකෙන් දාලා තියෙන්නේ won't කියන එක would not කියන එක. by the way කියන්නේ anyway කොහොම හරි කියලා වාක්‍ය කොහොම හරි කියලා පටන් ගන්න වාක්‍ය. guess what. guess කරනවා කියන්නේ අපි කියන්නේ ඔය හිතන්න මොකද්ද කියලා පටන් ගන්නවා. guess කරන්න කියලා කියන්නේ guess what. එතනින් වාක්‍යයක් පටන් ගන්න හැකි නැත්නම් you won't believe this. ඔයා මේක විශ්වාස කරන්නේ නැති වෙයි කියලා ඉස්සරහට වාක්‍ය පටන් ගන්නවා. ඉස්සරහට වාක්‍ය ගෙනියනවා. හරි. ඕන වාක්‍යයක් දාත හැකි. ඕන කියන්නේ මේවට ගැලපෙන වාක්‍යයක් දාත හැකි. මම මේකට වාක්‍ය රැස්සේ මේක දෙන්නම්කෝ. phrases for starting a conversation. හරි. මේවට උදාහරණ ඕන නම් මේකට උදාහරණයක් ලියා ගන්න. මම මෙතනින් දාන්න examples ටික. කොහොම හරි. by the way did you finish your homework? අතීත කාලෙන් කියනවා ඔයාගේ කොහොම හරි ඔයාගේ මේ ගෙදර වැඩ ටික ඉවර කරා කියලා අහනවා. හරිද? මේ examples මේක guess what කියන එකට අපි හිතමු guess what guess what I got this job. මම මේ රසාව ගන්නවා කොහොම හරි. ඒ කියන්නේ මම ඉන්ටර්විව් එකට ෆේස් කරලා මේ ජොබ් එක ගන්නවා වගේ අදහසක් කියන්නේ. guess what. අපි හිතමු හිතනවා මොකද්ද? I got job. තව එකක් බලමු. You won't believe this මේක ගමු. You won't believe this. You won't believe this. I met a celebrity. Celebrity කියන්නේ රසිකයෙක් කියන්නේ මේ ප්‍රසිද්ධ කෙනෙක්ව නළු නිලියෙක් වෙන්න පුළුවන් නැත්නම් ගායකයෙක් වෙන්න පුළුවන් කවුරු celebrity කෙනෙක් ප්‍රසිද්ධ කෙනෙක් හම්බුණා. ඔයා විශ්වාස කරන එක නැහැ. කොහොමද? මට හම්බුණා celebrity කෙනෙක්. හරි.